ඔයත් ඊශ්‍රායල් එන්න කෝස් එක කරලා ඇග්‍රීමන්ට් එනකන්ද බලාගෙන ඉන්නේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. Hello guys, welcome back to my YouTube channel. මගේ අදහස තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මට ඇග්‍රීමන්ට් එක ආපු දවසේ මම ආසිරියකේ වැඩ කර හිටියේ. එල්ඩර් හෝම් වලට තමයි අපි දැම්මේ. වැඩ කර ඉන්න අතරතුර මේ මට කෝල් එකක් ආවා. හවස 6ට විතර මිස් අපේ SLB එකකින් කතා කරන්නේ මිස්ටර් නම ඇහුවා. ඊට පස්සේ මගේ නම කිව්වා, පාස්පෝර්ට් නම්බර් එක කියන්න කිව්වා. මම කිව්වා. ඊට පස්සේ මිස් ඔයාට ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. එදා කොහොම හරි මට කෝල් කරේ සවුන්දා. බදාදා තමයි මට එන්න කිව්වේ අසං කරන්න. උදේ 10 වෙද්දි. ඊට පස්සේ මම කොහොම හරි ඒ කෝල් එක තරම් පුදුම සතුටක් ආවේ. මගේ ෆෝන් එක අතෑරුණා. ඒ තරම් සතුටක්. ඉතින් හිතන්නකෝ අපේ හීන ඔක්කොම තියෙන්නේ ඇග්‍රීමන්ට් එක මතනේ. ඉතින් මම ගෙදර අයටත් කිව්වා හරි සතුටු වුණා. මේ ඇග්‍රීමන්ට් එක මේ මොකද්ද හීනයක් වගේනේ. ඉතින් ඒක තමයි මගේ විස්තරේ. ඉතින් ඔයාලට අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එකක් එනවා. ඒ වෙනකන් ඕගොල්ලෝ බලාගෙන ඉන්න. මට නම් අඩුම කාලයක් ගියේ සති 3ක් වගේ ගියේ මට ඇග්‍රීමන්ට් එක එන්න. මගේ මේ ඇත්ත තොරතුරු කියන්නේ. දැන් ඔයාලට මම පෙන්නන්නම් පළවෙනි පිටුවේ ඇතුළත මොනවද ඔයාලට තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම තියෙනවා එම්ප්ලොයිගේ නම, ඊට පස්සේ ඩෙන්ටිටි නම්බර් එක, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එක, ඊට පස්සේ අපේ විස්තර තියෙනවා. අපේ නම ප්‍රබෝධිමා ලක්ෂානි, පාස්පෝර්ට් නම්බර් එක ශ්‍රී ලංකා, අපේ නැෂනැලිටි එක, ඊට පස්සේ ආයෙත් තියෙනවා පර්සන් විත් ඩිසෙබිලිටි කියලා. ඊට පස්සේ එයාගේ නම, මගේ එම්ප්ලොයිගේ නම, ඇඩ්‍රස් එක, ඩෙන්ටිටිය, ඊට පස්සේ සිටි එකේ විස්තර, ආපහු ෆෝන් නම්බර් එක විස්තර. මෙහා පැත්තේ කියන්නේ අනිත් පැත්තේ තියෙනවා හීබ්‍රු භාෂාවෙන්, දකුණු පැත්තේ තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඊට පස්සේ නම ඒ ටික තියෙන්නේ ආපහු. ඊට පස්සේ කයාගේ විස්තර, ඊට පස්සේ එම්ප්ලොයි ගැන ෆුල් විස්තරයක් මේකේ තියෙන්නේ. එම්ප්ලොයිගේ උස කොහොමද, බර කොහොමද, ඒගොල්ලෝ ස්මෝක් කරනවද, දුම්පානය කරනවද, ඉන්නේ සිටි එක, ඉන්නේ ඒරියා එක. ඉතින් මට හම්බුනේ ඒරියා එක 3. ඒරියා 1 කියන්නේ තෙලෙව්වවට, ඒරියා 2 කියන්නේ සෙන්ට්‍රල් එක, ඒරියා 3 කියන්නේ පෙරිපෙරි ඒරියාස්. පෙරිපෙරි ඒරියාස් කියන්නේ ඔයාලට මම ඒක ඇඳලා පෙන්නන්නම්කෝ. ඒරියා කියන ගැටලුවක් කරගන්න එපා ළමයි. ඒරියා සමහරව අහනවා ඒරියා වල පඩි අඩුද එහෙම කියලා. එහෙම නෑ. මේ දැන් මෙහෙම හිතන්නකෝ, මේ රට ඊශ්‍රායලය හරිද? මේකේ ඒරියා 1. මේකේ ඒරියා 2, ඒරියා 1 එක, ඊට පස්සේ ඒරියා 2, ඊට පස්සේ ඒරියා 3. එහෙම තමයි ඒරියා වලට බෙදෙන්නේ. ඊට පස්සේ ඒරියා ගැටලුවක් කරගන්න එපා. ඒරියා මාරු කරන්නේ කොහොමද කියලා අහලා තිබ්බා මගෙන්. දැන් මං ආවේ ඒරියා 3 නේ. දැන් මගේ පළවෙනි ආච්චි මැරුණා. ඊට පස්සේ මට ගිය හැකි ඒරියා 2 එකට, 1 එකට එහෙම. දැන් ඒරියා 2 එකේ ළමෙක් ඇවිල්ලා ජොබ් එක හදිස්සියේ මාරු කරොත්, ඉන්න තැන හොඳ නැති වෙලා මාරු කරනොත් එයාට එන්න පුළුවන් ඒරියා 3, ඒරියා 2 විතරයි. හරිද? 1 එකට යන්න බෑ. ඒරියා 1 ආවොත් ළමෙක් ඒරියා 2, 3 ඒරියා 3ටම ගිය හැකි. හරිද? ඒරියා මාරු කරන විදිහ අහලා තිබ්බා. බැරි වෙලා හරි ඔයගොල්ලෝ ඒරියා 3 ආවොත් ඒරියා 3 එක ඇතුළත විතරයි ඔයගොල්ලොන්ට ජොබ් එක හොයාගන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ සමහරව අහලා තිබ්බා ඒරියා 3 එකෙන් ඒරියා 2 යන්න ඔයාට මොනවද කරගන්න ඕනි කියලා. එක්කෝ ලෙඩා මැරෙන්න ඕනේ, එක්කෝ ලෙඩා බෙතාවුට් දාන්න ඕනේ. බෙතාවුට් කියන්නේ වැඩිහිටි මස්. බෙතාවුට් සාමාන්‍යයෙන් දාන්නේ ඩිමෙන්ෂියා වැඩිපුර තියෙන එක්කෙනෙක්, ගෙදරක තියාගන්න බැරි එක්කෙනෙක් තමයි මේ ඒරියා බෙතාවුට් දාන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා type of resident කියලා. ඒ කියන්නේ අපේ එම්ප්ලොයිගේ මේ වාසස්ථානේ. ඒ ලෙඩා ඇපාර්ට්මන්ට් එකද ඉන්නේ, බෙතාවොට් එකද ඉන්නේ,
තනි ගේකද ඉන්නේ. මගේ ලෙඩා නම් හිටියේ තනි ඉඩමක. මම ආවේ පළවෙනියටම බෙර්ෂවා වලටනේ. ඉතින් අපේ තිබ්බා ලොකු ඉඩමක් සහ මේ අපේ ආච්චිගේ ගෙදර. හරිද? ඊට පස්සේ අපිට අයිති කාමරේ ගෙන ඔයාලට ප්‍රයිවට් ඒරියා එකක් තියෙනවද? එහෙම නැත්නම් ලෙඩායේ කාමරේද ඉන්න වෙන්නේ? සමහරුන්ට ඉන්න වෙනවා සාලේ. එහෙම මට නම් තිබ්බා ප්‍රයිවට් රූම් එකක්. ඊට පස්සේ පිටුවේ තියෙනවා එම්ප්ලොයි ගෙදර කවුද ඉන්නේ කියලා. තනියමද ඉන්නේ ආච්චි? කවුරු හරි පුතෙක් හරි දුවෙක් හරි එහෙම පවුල පිටින් ඉන්නවා නම් එහෙම අන්න එහෙම තියෙනවා. ඊට පස්සේ තියෙනවා භාෂාව. ආච්චි කතා කරන භාෂාව. ආච්චි හරි සීයා හරි කවුරු හරි. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න එම්ප්ලොයිගේ භාෂාව මොකද්ද? හීබ්‍රු, ඉංග්‍රීසි, අරබික්, රෂියන් ඒ වගේ භාෂා ගොඩක් තියෙනවා. මගේ ආච්චි නම් තිබ්බේ හීබ්‍රුයි ඉංග්‍රීසි. හරිද? ඊට පස්සේ තියෙනවා මේ සුරතල් සතුන් ඉන්නෝද කියලා. ඊට අපේ ගෙදර නම් හිටියේ නැහැ. ඒ තැනින් ටික් එක ලකුණු කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඩ්‍රයිවිං ඩියුටි තියෙනවා. මගේ නම් තිබ්බේ මුකුත් දාලා තිබුණේ නැහැ. ඒ වුණාට මට ඩ්‍රයිව් කරන්න තිබ්බා පොඩි වාහනයක්. ඉතින් ඔයගොල්ලොන්ගේ ඩ්‍රයිවිං ලයිසන් එක මේ ලංකාවේ තියෙනවා නම් අරගෙන එන්න. ඊට පස්සේ තියෙනවා එම්ප්ලොයිගේ මේ ලෙඩේ විස්තර ගැන. ඒ කියන්නේ හෙල්ත් කෙයාර් කන්ඩිෂන් එකම තියෙනවා. ඩිමෙන්ෂියාද, ඇල්සයිමර්ද, මෙන්ටල් ප්‍රොබ්ලම්ද එනිතින් ඔක්කොම තියෙනවා ලෙඩාගේ විස්තර. දැන් මගේ ලෙඩාට තිබ්බේ ලිටල් ඩිමෙන්ෂියා කියලා. ඊට පස්සේ එයා හොඳට ඇවිදලා කරලා ඉන්න කෙනෙක් තිබ්බා. හැබැයි හෙලිකොන් එකක් කියන්නේ අත්වැටක් පාවිච්චි කරනවද ඒව තිබ්බා. ඊට පස්සේ එම්ප්ලොයර් පාවිච්චි කරන්නේ මොනවද? හෙලිකොන්, වීල්චෙයා, හොයිස්ටර්, වෝකර් ඒකේ තියෙන එයා පාවිච්චි කරන්නේ මොනවද කියලා ඊළඟට තියෙනවා. ඊට පස්සේ තියෙනවා කියාගිව කෙනෙක්ට තියෙන ඔයාට තියෙන ඩියුටි එක. ඔයාට තියෙන මොනවද කරන්න තියෙන්නේ? ගෙදර තියෙන මොනවද? ක්ලීනින්ද, කුකින්ද, ෂවරින්ද, මෙඩිකේෂන්ද. මගේ තිබ්බා කුකින් තිබ්බා, උයන්න තිබ්බා. ආච්චිගේ තනියට ඉන්න තමයි මට තිබ්බේ. ඊට පස්සේ යාට බෙහෙත් දෙන එක, නාවන එක, ඒ හැමදේම ඒකේ තියෙනවා. හරිද? ඊළඟට තියෙනවා ඔයාලට තියෙන ඉන්ෂුරන්ස් එක. හරිද? මට නම් තිබ්බේ මේ ඒ කාලේ තිබ්බේ ලලිත් එකක්. දැන් තියෙන්නේ මකාබි එකක්. මේ තියෙන කාඩ් එක ඔයාලට තියෙනවා. මේ කාඩ් එකක් තියෙන්නේ. ඊට පස්සේ ඉන්ෂුරන්ස් එක ගැන කතා කරොත් මෙහි දත්වලට ඇරෙන්න උණ ඉම්බිරිසාව ඔපරේෂන් ඒ හැමදේම කරනවා. හැබැයි දත්වලට නම් ගොඩක් ගණන්. ඇත්ත කියන්න එපේ. දත්වලට ඉන්ෂුරන්ස් එකෙන් වැලිඩ් නැහැ. මේ දත්වලට ඔයගොල්ලන්ට යනවා නම් සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් විතර යනවා. දත් පුරවන්න එහෙම ගියොත් 1500ක් විතර ගන්නවා. දතක් පුරවන්න 750ක් වගේ ගන්නේ. ඔයගේ කියන්නේ දත් ගලවන්න එහෙම හින ගන්න. ඉතින් ඔයාලගේ මෙහෙට එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් දත්වල ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ලංකාවෙන් එද්දි මේ දත් පුරවගෙන දත් ගලවගෙන එන්න. ඒකත් මතක් කරනවා මේ වෙලාවේදී. ඊට පස්සේ සැලරි එක මම පෙන්නන්නම් 2024 තිබිච්ච සැලරි එක. මේ තියෙන්නේ 5571යි 2024 හොඳේ. මේ තියෙන්නේ මම පළවෙනියට ආපු ඇග්‍රීමන්ට් එක. ඊට පස්සේ මේ තියෙන 2026 ඇග්‍රීමන්ට් එක. හරිද? දැන් පෙන්නන්නම් මම 2026 ඇග්‍රීමන්ට් එකේ දෙන්න පුළුවන් 2026 ඒ කියන්නේ දැන් තියෙන බේසික් සැලරි එක 6443යි බේසික් එක. සැලරි එක කොහොමද හැදෙන්නේ? ශබාත් වලට දෙනවද? පොකට් මනි දෙනවද? ඒ හැමදේම මේ ඇග්‍රීමන්ට් එකේ තියෙනවා. ඒක බය වෙන්න එපා සැලරි එක ගැන. ඒ හැමදේම ඒගොල්ලෝ වග කියනවා. මෙහිට ආවට පස්සේ ඔය වෙන රටවල් වගේ නෙමෙයි. ඊශ්‍රායල් කියන්නේ කරන්න දෙන දේ කරනවා. ඊට පස්සේ නිවාඩු ගැන තියෙනවා. පඩි සහිත නිවාඩු දවස් 14ක් හම්බ වෙනවා.
ඊට පස්සේ ලංකාවේ නිවාඩු 9ක් හම්බ වෙනවා. අසනීප නිවාඩු 5ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඒකේ දැන් ඕගලන්ට බෝනස් එකක් හම්බ වෙනවා. ඒ බෝනස් එක හම්බ වෙන්නේ තමන් වැඩ කරන තැන. ලංකාවේ ඉඳන් ආව දිනේට අවුරුද්දක් හැදෙන තැන නෙමෙයි. තමන් වැඩ කරොත් එකම තැන අවුරුද්දක් ඔයාට ඒ අවුරුද්ද අවසානයේ බෝනස් එකක් හම්බ වෙනවා. ඉතින් මේ වැකේෂන් එකක් ගියේ නැත්තම් හරි ගියොත් හරි තමන්ගේ අදාළ ඒ කියන්නේ නිවසේ ඒ කියන්නේ එම්ප්ලොයි එක මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. එම්ප්ලොයි හොඳයි නම් ඒ හැමදේම දෙනවනේ. මගේ නම් අවුරුද්දක් කම්ප්ලීට් වුණාම මම අප්‍රේල් 8 නම් ආවේ. අප්‍රේල් 8ම 10 වෙනිදානේ පඩි දෙන්නේ. මේ හම්බුණා. මේ ඒ ටික දෙනවා. බෝනස් එකත් ඒජන්සියෙන් එහෙම හදලා දෙන්නේ. සමහර ගෙවල් තියෙනවා ඔයා එම්ප්ලොයි මැරුණොත් හරි ඒ ගෙදරින් අයින් වුණොත් එකතු වෙන්න ඇරලා දෙන එකක්. එහෙම තියෙනවා. සමහර ගෙවල් වලින් දෙනවා මේ බෝනස් එක එකවර දෙන්න අකමැති ගෙවල් නම් මාසෙන් මාසෙට ඒක බෙදලා එහෙම දෙනවා. එහෙමත් තියෙනවා. ඊට පස්සේ වැකේෂන් ගැන තියෙනවා. වැකේෂන් යන්න සාමාන්‍යයෙන් දෙනවා දවස් 45. සමහර ගෙවල් වලින් 30ක් ඔයගේ දෙනවා. වැකේෂන් යනවා නම් අනිවාර්යෙන් රීලිවර් කෙනෙක් තියලා යන්න ඕනේ. ඒ ටික තියෙනවා. ඊළඟට තියෙනවා ඔයාලා ගන්න කෑම බීම. ඉන්න තැනට 125 සේවා යෝධකයාට මේ කපන්න, කියන්නේ ඩිඩක්ට් කරන්න අයිතිය තියෙන එක ඒක ගැන තියෙනවා. සමහර ඇග්‍රීමන්ට් වල තියෙනවා ආච්චිගේ ෆොටෝ එකක් ගහලා තියෙනවා. මගේ ඇග්‍රීමන්ට් එකේ නම් තිබුණ නැහැ. සමහර අයට ෆොටෝ එකක් තියෙනවා. ඒකත් හොඳයි ඉතින්. ඊට පස්සේ ඒජන්සිය ගැන විස්තර තියෙනවා. නම්බර් එක තියෙනවා. ඒජන්සියේ ලියාපදිංචි කරලා තියෙන නම්බර් එක තියෙනවා. ඒ ටික තියෙනවා. ඒජන්සි එක නම්බරේ තියෙනවා. ඒ ටික. අන්තිම පිටුවේ තියෙනවා මේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ අපේ ආච්චි සයින් කරපු එක තමයි තියෙන්නේ ඉතින්. මේ දෙයියන්ගේ නාමෙට. මගේ ආච්චි. පව්වයා දැන් ජීවතුන් අතර නෑ ළමයි. මේ තියෙන්නේ යාගේ අස්සන. මේ තියෙන්නේ මගේ අස්සන සහ එයාගේ අස්සන මේ තියෙන්නේ හීබ්‍රු වලින්. ඉතින් අන්තිමටම තියෙන්නේ එයාගේ සයින් එක තමයි. ඉතින් ඔය ටික තමයි ඇග්‍රීමන්ට් එකේ විස්තර අහලා තිබ්බ ළමයි ගොඩක් කට්ටිය. ඉතින් ගොඩක් වැඩි හිටියොත් ඇරෙන්න ආබාධිත ළමයිනොත් බලා ගන්න සිද්ධ වෙනවා. ඩිසේබල් ළමයි. ඇග්‍රීමන්ට් එක ඊශ්‍රායල් එන්න කලින් කැන්සල් වුණොත් අහලා තිබ්බා මොකද කරන්න කියලා. එහෙම ගොඩක් අයට වෙනවා. සාමාන්‍යයෙන් මේක යුද්ධයක් තියෙන රටක්නේ. ඉතින් යුද්ධෙත් එක්ක සමහර අයට ඇග්‍රීමන්ට් කැන්සල් වෙලා තිබ්බ ගොඩක් කට්ටියට. එහෙම වුණාම ඉතින් ආයෙ ඇග්‍රීමන්ට් එකක් එනකන් ඔයාලට වෙයිටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා. සමහරුන්ගේ ලෙඩ්ඩු ඒ කියන්නේ කෙයාගේව ඇප්ලයි කරලා සමහරුන්ගේ ලෙඩ්ඩු මැරෙනවා. එතකොටත් ඇග්‍රීමන්ට් එක කැන්සල් වෙනවා. එතකොට ආපහු ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න වෙනවා. ඉතින් ඔය තොරතුරු ටික තමයි ඔයගොල්ලන්ත් එක්ක අද මම බෙදා ගන්න බලාපොරොත්තු වෙලා තිබ්බේ. ඔයගොල්ලන්ට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අද බෙදාගත්තේ මගේ තොරතුරු. ඉතින් ඇත්තටම සතුටුයි. මම රජයෙන් ආවේ ලක්ෂ බියුරෝ ගාස්තු ලක්ෂ 5යි ටිකට් ගාස්තු 95ක් දීලා. ඉතින් එහෙම අයට ගොඩාක් අඩුයි එනවා දැන් නම්. මේ ඒ වුණාට බලාපොරොත්තුව සහ විශ්වාසය තියාගෙන මේ තමන්ගේ ඉලක්ක වෙත යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපිත් දුප්පත් නේ. ඉතින් ඒ නිසා ඒ කියන්නේ ගොඩාක් සල්ලි තියෙනවා නම් ඉතින් අපි රටකට එන්න බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඒ නිසා මේ ඔයාලගේ හීන ඉක්මනටම සාර්ථක වෙන්න කියලා මේ වීඩියෝ එකෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් thank you so much අන්තිම වෙනකම් මාත් එක්ක රැඳුණු ඔයාලට. ඉතින් මේ වීඩියෝ එකේ වටිනාකමක් තියෙනවා නම් ඔයගොල්ලෝ යාළුවොත් එක්ක share කරගන්න, comment කරන්න, subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් thank you so much. අද මාත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම. ඉතින් ගිහින් එන්නම්. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Bye.